ඔයා කොහොමද ඔයා කරන වර්කවුට් එකේ බර හරියට වැඩි කරගන්නේ? පළවෙනි එක තමයි ඔයා රෙප්ස් 12ක් කරනවා නම් බර වැඩි කරලා රෙප්ස් 6ක් කරන්න. ඊට පස්සේ වැඩි කරපු බරෙන් ආයෙ රෙප්ස් 12ක් වෙනකන් ඔයා ට්‍රේනින් කරන්න. ඊට පස්සේ ආයෙත් ඔයා බර වැඩි කරලා රෙප්ස් 6ක් කරන්න. ඉතින් මේ විදිහට ඔයාට පිළිවෙලට රිපීට් කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි අන්තිම රෙප්ස් 1 2 ඔයාට චැලෙන්ජ් වෙන weight එකක් ඔයා සිලෙක්ට් කරගන්න ඕන. දැන්ටමත් ඔයාට easy reps 12ක් කරන්න පුළුවන් weight එකක් සිලෙක්ට් කරලා තියෙනවා නම් එහෙම සිලෙක්ට් කරන්න එපා. අන්තිම reps 1 2 ඔයා challenge වෙන weight එකක් තමයි හැමතිස්සෙම සිලෙක්ට් කරන්න ඕන. තුන්වෙනි එක සමහර exercise වල කියන්නේ tricep extension, bicep curl, lateral raises මේ වගේ exercise වල සතියෙන් සතිය ඔයා weight එක වැඩි කරන්න ඕනේ නැහැ. හැබැයි ඔයා deadlift, squat, bench press, hip thrust වගේ exercise වල සතියකට සැරයක්වත් පොඩි ප්‍රමාණයක් ඔයා weight එක වැඩි කරගන්න. හැමදාම මම කියනා වගේ beginnersලා training කරද්දී ෆෝම් එක තමයි වැදගත්. ෆෝම් එක හොඳට ප්‍රැක්ටිස් කරලා දහස් වතාවක් හරි ෆෝම් එක හොඳට ප්‍රැක්ටිස් කරලා ඊට පස්සේ ඔයා weight එක පොඩ වැඩි කරන්න ඒක ට්‍රැක් කරන්න. එහෙම කරොත් ඔයාට පුළුවන් ඉන්ජරි අඩුම කරගෙන දිගටම ට්‍රේනින් කරන්න. all the best.